අනිත් එක මයිග්‍රේෂන් එක ගැන කියද්දි මම එක දෙයක් අහනවා මයිග්‍රේට් කරන අයගෙන්. දැන් ඔබතුමත් කිව්වා මෙතුමත් කිව්වා මේ මයිග්‍රේට් කරන මාළුවාට වතුරේ අගය දැනෙන්නේ එළියට ගත්තාම වතුරෙන්. අපිට මේකේ අගය දැනෙන්නේ මේකෙන් එළියට ගියාම. ගිහිල්ලා අද දැන් කියනවා ගොඩක් අය රට රැකියාවට යන එකයි මයිග්‍රේෂන් එකයි දෙකක්. මයිග්‍රේට් කරලා සතුටින් ඉන්නවා කියලා FB එකේ පෙන්නනවා. සතුටින්ද ඉන්නේ. අපිට මෙහෙ නැත්තේ සල්ලි විතරයි. අපිට සල්ලි නෑ. ඒක හරි. අපිට අනිත් හැමදේම තියෙනවා අපිට. සතුට තියෙනවා. හරි. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට මට එන්න කියද මම ඕස්ට්‍රේලියාව හිටියන. එන්න කියද? තත්ත පහකටම ගණන් ගන්න. හරි. ඕස්ට්‍රේලියාවේ අපි එක්කෙනෙකුටවත් එන්න කියන්නේ. හරි. ඒ වගේ ගිහිල්ලා හොඳ තැන් වලට ගිය කට්ටිය වෙනම කතාවක්. හරි. නමුත් මේක අපේනේ. හරි මේක දාලා අර මාළුවව එළියට ගත්තාම තමයි මාළුව දන්නේ අම්මේ මම වතුරේ නීටියේ කියලා. එතකම මාළුව දන්නේ නැහැ මම වතුරේ හිටියේ කියලා. වතුර වැටෙනව දන්නේ නැහැ. වතුරෙන් එළියට ආපුවම එතන මේක යගේ දෙනනේ ගියහම. අනිත් එක මේ සුනිල් මහත්මයා අපි කම්පෙයාර් කරන්නේ මරු වැඩේ මේක. ලංකාව අපි කම්පෙයාර් කරන්නේ ස්කැන්ඩිනේවියත් එක්ක.